HP Tech Lab YouTube channel එකට අදත් ඔයාලා මම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලගේ තියෙන image එකක් වීඩියෝ එකක් විදියට normally convert කරගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔයාලා අදම නම් මගේ වීඩියෝ එක බලන්න channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම notification එකක් ගෙන ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එකට යන කලින් වීඩියෝ එකට දාන්න like එකක්. අපි යන් වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ PC එකේ තියෙන web browser එකක් open කරගන්න. web browser එකක් open කරගෙන search bar එකේ මේ විදිහට type කරගන්න runwayml.com කියලා. මේ විදිහට runwayml.com කියලා type කරලා enter කරගන්න. enter කරගත්තට පස්සේ මෙන්න මේ විදිහේ site එකකට ඔයාලා redirect වෙනවා. මෙන්න මේ site එක use කරලා තමයි ඔයාලට අද image එකක් video එකකට convert කරන විදිය මම ඔයාලට කියා දෙන්නේ. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙතන තියෙනවා login කියලා button එකක්. දකුණු අත පැත්තේ ඉහළ කෙරවලේ තියෙනවා login කියලා button එකක්. අන්නේ login කියන button එක උඩ click කරගන්න. ඔයාලා මුලින්ම මේ site එකට login register වෙන්න ඕනේ. login කියන button එක click කරාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට register වෙන process එකට load වෙනවා. ඔයාලා මෙතනින් ඔයාලගේ email එක password එක දීලා මේකේ register වෙන්නත් පුළුවන්. නැත්නම් මෙතන පිළිම continue with Google කියන එක දීලා ඔයාලගේ Google account එක select කරලා register වෙන්නත් පුළුවන්. මම මෙතනින් continue with Google කියන එක උඩ click කරගන්නවා. continue with Google කියන එක දුන්නාට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාලගේ PC එකේ තියෙන email address එක මේ විදිහට ඔයාලගේ email address එක මේ විදිහට select කරගන්න. email address එක select කරලා ඊට පස්සේ වෙන window එකේ යට තියෙන continue කියන button එක click කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ window එකකට එනවා finalize your account කියලා. මෙතනින් create account කියන button එක ඔයාලා click කරගන්න. ඊට පස්සේ ඔයාලට got a referral code එක මේ විදිහට add කරන්න පුළුවන්. ඒක හැබැයි optional. මේක add කරගන්න ඕන නම් ඔයාලට add කරගන්නත් පුළුවන්. මම නැත්තම් මෙතන skip කරලා යන්නත් පුළුවන්. මෙතන පල්ලේ තියෙන skip කියන button එක මේ විදිහට click කරගන්න. skip කියන button එක click කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකකට එනවා what are you making කියලා. ඔයාලා මේ site එක use කරලා මොනවද හදන්න බලාපොරොත්තු වෙනවා වගේ එකක් ගන්න. මෙතනින් තියෙනවා films and shorts ඒ විදිහට categories කිහිපයක් තියෙනවා. මෙතනින් මම දෙනවා දැනට social media කියන එක දීලා ඉස්සරහට continue කරනවා. ඊට පස්සේ ආනවා what is your company size කියලා. ඔයාලගේ company එකක් නම් company ගේ size එක අහන්නේ. මම මේ විදිහට දැනට just me දෙනවා. just me දීලා පහලින් තියෙන continue කියන button එක මේ විදිහට click කරගන්න. ඊට පස්සේ ආනවා how did you hear about us කියලා. ඔයාලා මේ site එක ගැන දැනගත්තේ මොකෙන්ද කියලා අහන්නේ. මම මෙතන දෙනවා Google කියලා දෙනවා. Google කියලා දීලා let's go කියන button එක click කරගන්න. ඒ විදිහට click කරගත්ත පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට page එකකට එනවා. එයාලගේ pro plan එක ඔයාලා මෙතනින් buy කරන්න කියනවා. මේක ඔයාලා buy කරන්න එපා. මෙන්න මෙතන තියෙනවා close button එක. අන්න ඒක උඩ click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දකුණු අත පැත්තේ ඉහළ කරවිල ඔයාලට free credit 500ක් හම්බෙලා තියෙනවා. මෙතනින් image වලින් videos generate කරගන්න. මෙතනින් ඔයාලට upgrade කියලා button එකක් දීලා තිනවා. මේකෙන් ඔයාලගේ package එක upgrade කරගන්නත් පුළුවන්. ඔයාලා මේ free credit 500 use කරලා videos free generate කරගන්න පුළුවන්. ඔයාලා මුලින්ම මේ window එකට ආවට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා side panel එකේ custom කියලා button එකක්. අන්න ඒ custom කියන button එක උඩ මේ විදිහට click කරගන්න. custom කියන button එක click කරගත්ත පස්සේ ඔයාලා මෙන්න මේ වගේ window එකකට තමයි එන්නේ. මෙතනින් පුළුවන් ඔයාලගේ තියෙන image එක upload කරන්න. ඔයාලගේ PC එකේ තියෙන image එක මෙතනින් upload කරගන්න පුළුවන්. මෙතන තියෙන upload කියන button එක click කරගන්න. upload කියන button එක click කරගත්ත පස්සේ ඔයාලගේ PC එකේ තියෙන local storage එක open වෙනවා. මෙතනින් ඔයාලා image එකක් select කරගන්න. මෙන්න මේ විදිහට මම මෙන්න මේ image එක තමයි use කරන්නේ video එකකට convert කරගන්න. මේ image එක උඩ click කරලා මෙතන පහළ තියෙන open කියන button එක click කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ image එක මෙතෙන්ට upload වෙනවා. upload වුණාට පස්සේ මෙන්න මෙතන පහලින් ඔයාලට දීලා තියෙනවා describe your short කියලා. ඔයාලගේ දැන් මේ image එක video එකකට විදිහට convert වෙන්න ඕනි කොහොමද? ඒ කියන්නේ මේකට මෙයා මේ video එකේ කතා කරන විදිහට add කරන්න ඕනිද නැත්නම් animation එකක් විතරක් add කරන්න ඕනිද? අන්න ඒක describe කරන්න තියෙන්නේ. මම මේ image එකේ ඉන්නගෙන speech එකක් කරන විදිහට convert කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම ඒකට මේ විදිහට speech එකක් හදාගත්තා. මම ඒක මේ විදිහට මෙතෙන්ට paste කරගන්නවා. මේ විදිහට paste කරගත්තට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පහලින් පොඩි settings ටිකක් හදා ගන්න ඕනේ. මම මෙතන තියෙන එක මේ විදිහටම දෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් select කරගන්න පුළුවන් ඔයාලගේ video එකේ size එක. ඒ කියන්නේ video එක කොච්චර time duration එකක් තියනවාද කියන එක. මෙතන default තියෙන 5 seconds දීලා ඉස්සරහට යනවා.
ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක ජෙනරේට් කරන්න ඔයාලගේ තියෙන ක්‍රෙඩිට්ස් වලින් කීයක් කැපෙනවද කියලා. ඔයාලට මෙන්න මෙතනින් ටයිම් ඩියුරේෂන් එක වෙනස් කරනකොට මේ ක්‍රෙඩිට් ප්‍රමාණය වෙනස් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම ඉතින් 10 seconds දාන්නම්. එතකොට බලා ගන්න පුළුවන් මෙතනින් 120 credits කියලා පෙන්නනවා. ඒ කියන්නේ මෙතන time duration එක වෙනස් වෙනකොට කැපෙන credits ප්‍රමාණය වෙනස් වෙනවා. ඊට පස්සේ මෙතන පහළ තියෙනවා gen 4.5 කියලා. අන්න ඒකට ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් image to video making voice එක generate වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේකෙන් පුළුවන් ඔයාලට text image to character video audio. ඒ කියන්නේ ඔයාලගේ තියෙන text එකක් image එකක් character video එකක් generate කරන්න පුළුවන් audio එකත් එක්ක. මම අන්න ඒක select කරනවා මේ විදිහට. ඒක select කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් voice එක set කරන්න පුළුවන්. ඒ කියන්නේ voice එක කොයි විදිහට එන්න පුළුවන් කියලා. මෙන්න මේක voice list එකක් දීලා තියෙනවා. මම ඔයාලට දැනට කීපයක් play කරලා පෙන්නන්නම්. Hey there, I'm ready to get after it. Let's go. I'd like to tell you a Okay, I'm ready to get මෙන්න මේ විදිහට voice list එකක් තියෙනවා. මම දැනට මේ Hey there. පළවෙනි එක දීලා මෙතන right mark එක click කරනවා. මෙතන description එක අයින් කරලා මම ඒකයි paste කරගත්ත මේ විදිහට. ඊට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහින් බලා ගන්න පුළුවන් generate කියලා බටන් එකක්. අන්න ඒ generate කියන බටන් එක උඩ click කරගන්න ඕනේ. මේකේ settings ටික මේ විදිහට මම දැන් කියපු විදිහට ඔයාලා හදාගන්න. හදාගෙන මෙතන පහළ තියෙන generate කියන බටන් එක click කරගන්න. generate කියන බටන් එක click කරගත්ත පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එක generate වෙනවා. මේකට පොඩි time එකක් යනවා. හරි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එක generate වෙලා තිනවා. ඔයාලට මෙන්න මෙතන පහලින් බලා ගන්න පුළුවන් වීඩියෝ එකේ view එක adjust කරන බටන් එක අන්න ඒකට click කරගන්න. එතකොට full window එකට open වෙනවා. මෙතන තියෙන play button එක click කරලා මම ඔයාලට පෙන්නනවා මේ වීඩියෝ එක කොහොමද generate වෙලා තියෙන්නේ කියලා. Hey everyone, I hope you're having an amazing day. I just stopped for my favorite cup of coffee, and I couldn't resist sharing this beautiful moment with you. Sometimes the smallest moments bring the biggest smiles, so don't forget to enjoy the little things. Have a wonderful day, and I'll see you in my next video. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක කොච්චර quality එකකට generate වුණාද කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට මෙතන free හම්බෙන credit 500 use කරලා ඔයාලට ඇතිතරම් වීඩියෝ generate කරගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන කලින් තිබුණ credit 500 දැන් 486ක් තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එක generate කරන්න credit 14ක් වගේ තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මෙතන credit 500 use කරලා videos ලොකු ප්‍රමාණයක් generate කරගන්න පුළුවන්. ඉතින් අදත් වීඩියෝ එක අවසානයේදී තමයි ආවිලා තියෙන්නේ. මම හිතනවා ඔයාලට අද වීඩියෝ එකත් ඉතාම යූස්ෆුල් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. වීඩියෝ එක තමයි වීඩියෝ එක ලයික් එකක් දාන්න. මේ process එකේදී ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරලා bell icon එක තෝල් දාලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලගේ ළඟටම notification එකක් ගෙන ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ interesting වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.